you. Thank you. හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් සතුටින් ඉන්න ඇති කියලා මං හිතනවා. කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගේන්න හිතුණා. මොකද ගේ ටිකේම මං ගොඩාක් බිසි වෙලා හිටියා. මට ඇත්තටම වීඩියෝ කරගන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. උදේ නැගිටලා මුලින්ම කුස්සියට ඇවිත් මං කරන්නේ ඊයේ හෝදලා තිබ්බ බඩු ටික තියෙන තැන්වලින් ආපහු පිළිවෙලකට අස් කරගන්න. සුවඳ ඉටිපන්දමත් පත්තු කරගෙන මම මේ හදන්නේ අපි දෙන්නට උදේට කන්න කෑම බෙදා ගන්න. මේ කෑම නම් අද උදේ හදපුවා නෙවෙයි. මං මීට කලින් ලෑස්ති කරගත්තු කෑම එකට ඊයේ රෑ වේලාසනින් උයාගත්තු බත් ටිකක් කන්න තමයි හදන්නේ උදේට. කීරි සම්බා බතට කැටේට හදාගත්තු පරිප්පු තෙම්පරාදුත් එක්ක අල තෙල් දාලා හාල් මැස්සු බැදුමක් තමයි අද උදේට මං කන්න යන්නේ. මම වගේ තව ගොඩාක් අය ඇති මේ විදිහට කලින් හදාගත්තු කෑම සතියක් තිස්සේ රත් කරලා කන. ඒ අතරතුරේදී එහින් මෙහින් එවෙලට කන්න ඕනෙයි කියලා හිතෙන රස කෑමක් හදාගෙන කන අය මේ ලෝකෙ ඕන තරම් ඇති. සමහර වෙලාවට ලංකාවේ උණුවෙන් කාපු කෑම දරලිපේ උයලා අම්මා හදලා දුන්නු කෑම ගොඩාක් වෙලාවට මිස් වෙනවා තමයි. හැබැයි අපි මේ ජීවත් වෙන මොහොතේ ඒ වෙලාවේ සතුටින් ඉන්න මම දැන් පුරුදු වෙලා ඉන්නවා. මේක රත් වෙන්න මයික්‍රෝවේව් එකට දාලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ පහන තියන්න.
අපි දෙන්නටම කන්න කියලා මං කලින්ම ටිකක් ලොකුවට බත් එක බෙදාගෙන තමයි ඇවිල්ලා මෙයාගෙන් ඇහුවේ කනවද කියලා. මොකද ඊයේ රෑ මෙයා වැඩ කරද්දි එයාගේ ඇඟිල්ලක් චුට්ටක් තුවාල වෙලා ඉතින් මං දන්නවා කන්න බෑ කවන්න පුළුවන්ද කියලා අහනවා කියලා. කොහොම හරි බත් එක බෙදාගෙන ඇවිල්ලා අපි දෙන්නම සහයෝගයෙන් කෑවා. අද මුළු දවසම හොඳටම වහින හරිම කළුවර අඳුරු දවසක්. ඉතින් අපේ ගෙදරට එළියේ එන්නේ මේ මෙතන තියෙන පේන ජනේලෙනුයි. තව ඉස්සරහ පැත්තෙන් තව ලොකු විදුරු ජනෙල් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් විතරයි. ඉතින් ඒකෙන් එළිය කුස්සියට එන්නේ නැහැ. ඉතින් කුස්සිය පැත්ත අද හරිම අඳුරුයි. ඒ වුණාට සමහර දවස් තියෙනවා මම මේ වයිබ් එකට මාර ආසයි. හැබැයි ඉතින් ඒක දිගටම මෙහෙම තියෙද්දී ටිකක් අමාරුයි. මොකද ඉර එළියක් මොකුත්ම නැතුවේදී පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙන්නත් බලනවනේ. මේ වගේ අඳුරු දවසක කහට එකක් නොවී කොහොමද ඉතින්? උණුවෙම තේ එකත් හදාගෙන මං එළියේ බැල්කනි එකට ආවේ මේ වැස්ස දිහා බලාගෙන මේ තේ එක බොන්න. වෙන රටක තනියම හරි දෙන්නෙත් එක්ක හරි පවුලත් එක්ක දරුවොත් එක්ක හරි තනි වෙලා ජීවිතේ ගෙවන්න හැල්මෙදුවන අපිට මේ වගේ පුංචි වෙලාවල් තමයි සුවය දෙන්නේ. තේ එක බීලා හිමීට මං මේ ලෑස්ති වෙන්නේ වැඩට යන්න. මේ කාලේ අපිට ඉක්මනින්ම ඉර බහින කාලේ. ඒ කියන්නේ ඉර එළිය වැටෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් පාරේ හරිම ඉක්මනට කළුවර වෙනවා. අපි හුඟක් වෙලාවට අඳින්නේ තද පාට ඇඳුම්. අපේ ජැකට්සුත් හුඟක් වෙලාවට තද පාටයි කළුවට හුරුයි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ වගේ රටවල් වල ඉද්දී රිෆ්ලෙක්ටර්ස් දාන්න ඕන. කී ටැග්ස් හරි නැත්නම් අපිට තියෙනවා වෙනම ඇඟට දාන්න වෙනම පටි. ඒකෙන් අර ලංකාවේ බයිසිකල් වල තියෙන වාහන වලට පේන්නේ පැඩල් එකේ එහෙම පොඩි එළියක් අන්න ඒ වගේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම දාන්න මේ වගේ යුරෝපීය රටවල් වල ඉන්න හුඟක් අය නම් මේක දන්නවා. එමෙ දන්නේ නැති අයටයි මම ඒක කිව්වේ. මොකද එතකොට අපි පාර පනිද්දි පාරේ අයිනේ ඇවිදගෙන යද්දී බයිසිකල් වල යන අයට සහ වාහන වල යන අයට අපිව ඉක්මනින් කවුරු හරි මෙතනින් යනවා කියලා අඳුර ගන්න ලේසියි.
ගෙදර ඉඳලා මීටර 400ක් 500ක් විතර තියෙනවා බස් හෝල්ට් එකට. ඉතින් මම දැන් මේ බස් එකට ඇවිදගෙන ආවා. ඔන්න අපේ බස් එකේ එනවා. බස් එකේ එළිය බල යන්න ඕනේ කියලා හිතුවට මොකද අද මට වාඩි වෙන්න හම්බුණු සීට් එක ටිකක් තියෙන්නේ උඩින්. අපිට දැන් හිම වැටෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් පුදුම ලස්සනයි මේ විදිහට හිම වැටෙන වෙලාවේ එළියේ ඉද්දී. මොකද මේ වෙලාවේ වැඩි සීතලත් නැහැ. අර පුළුන් වගේ හරිම ලස්සනට හිම වැටෙනවා. මේ තාම හිම වැටෙන්න පටන් අරගෙන දෙවනි දවස අපිට. ඉතින් ඒක හරිම අමුතු ෆීලින් එකක්. මං හරිම ආසයි මේ හිම වැටෙන වෙලාවට. වැඩට ආවට මොකද වැඩ කරන ඒවා නම් මම මොකොත්ම වීඩියෝ කරගත්තේ නැහැ. රෑ වැඩ ඇරිලා යද්දිත් මම බස් එකේ තමයි යන්නේ. මේ වෙද්දි හිම වැටිලා ඉවරයි. එළිය මේ විදිහට තමයි පේන්නේ. මොකද ලොකු වෙලාවක් හිම වැටුන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැය 3ක් විතර වගේ සාමාන්‍ය හිම පතනයක් තමයි අද තිබුණේ. රෑ වැඩ ඇරිලා ගෙදර එද්දි 12ට විතර කිට්ටුයි. ඊට පස්සේ මට මතක් වුණා අයියෝ ගෙදර හෙට උදේට බොන්න තේ බොන්න කිරි නැහැ. ඉතින් රෑම අපි දෙන්න ප්‍රිස්මා එකට ආවා. 24 hours ඇරලා තියෙන ප්‍රිස්මා එකක් තියෙනවා අපේ ගෙවල් ළඟ කිට්ටුව. ඉතින් රෑ ඇවිල්ලා තේ බොන්න ඉඟුරුයි කිරි තව පොඩි බඩු ටිකකුයි අරගෙන ආවා. Baby Pinati. දැන් ඔයා කිරි බොනවනේ මොකටද චොක්ලට් මිල්ක්? බ්ලඩ් ඔරේන්ජ් නෙමෙයි ඒක. ඉතින් අරකේ ගහලා තියෙන බ්ලඩ් ඔරේන්ජ් කියලානේ. හැබැයි පාට වෙනස්. බ්ලඩ් ඔරේන්ජ් එක රතු පාටයි. කමක් නැහැ. ඉතින් ඕක ගන්න දැන් දාපු එක අපරාධනේ. මේ ස්පිනාච් එක රහයිනේ. ඔය විදිහට පළවෙනි දවසේ පාන්දර වෙලා අපි ඒ දවසේ ඉවර කරා. එදා රෑ මුළු රෑම හිම වැටුණා. උදේ බලද්දී ගස් හිම වලින් පිරීලා මිදුල හිම වලින් වැහිලා හරිම ලස්සනයි. ඉතින් මේ සීතලේ පළවෙනි රාජකාරිය විදිහට උණුවෙන්ම කිරිත එකක් හදාගන්නයි ලෑස්ති වෙන්නේ. කිව්වද කියලා නම් මට මතක නෑ. ඉස්සර නම් අපේ ගෙදර තේ බොන්න හිටියේ මං විතරයි. හැබැයි දැන් මේ ළඟකදී ඉඳලා අපේ ගෙදර අනිත් පාර්ශවයත් තේ එක ඉල්ලනවා කිව්වට ඉල්ලනවා නෙමෙයි. මට තේරුණා එයා දැන් තේ බොන්න කැමතියි කියලා. ඉතින් මං හරිම ආසාවෙන් තමයි මේ තේ එක එයාටත් එක්ක හදන්නේ. මොකද මම මෙච්චර කාලයක් තේ එක මට විතරයි හදාගත්තේ. දැන් තේ දෙකක් හදන නිසා මට ඇත්තට මේක හරි ආසයි.
ආයන සඳවත මනරම් තනිකමත් බොම සීතයි වාවාකින මහමිරක තරම් උණුසුමකින් තුළු වෙමි දිවිය පුරා ළඟ ඉඳ මහා සංසාරෙන් Thank you. Thank you. ඒක හැදුවට මොකද උදේ කෑම එක හැදුවේ මෙයා. ඉතින් මේක අලුත් රෙසිපි එකක්. රෙසිපි එක මං ඊයේ රෑ කිව්වට ඒක ටෙස්ට් කරලා බැලුවේ මෙයා. ඉතින් එයා හදපු අලුත් රෙසිපි එකේ සෑන්ඩ්විච් ටෝස්ට් එක කනලා ඔහේ අප දෙන්න ආගේ අතක් නැති දේවල් කියව හිටියා. අපි බඩු එකක්වත් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ නැහැ. බඩු එකක්වත් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ නැහැ. ඔයාලගේ ගෙදරත් අනිත් පාර්ශවයේ කෑම හදපුහම භාජන 10ක් 15ක් තියනවාද හොදන්න එකතු වෙලා. අපේ ගෙදර නම් එහෙමයි. කෑමර හැදුවහම ඇප්‍රීසියේට් කරනවා වගේම භාජන ටික හේදුවනම් තමයි හොඳ. ඒකට ඉතින් එහෙම වුණාට කමක් නැහැ කෑම ටික හරි හැදුවනේ කියලා මම භාජන ටික හොදනවා. උදේ වරුවේ කුස්සියේ වැඩ ටික ඉවර කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට කෑම කාලා ඉවර වෙලා භාජන ටිකත් දෙපළෙම හොදලා සින්ක් එකත් හොදලා හැමදේම ක්ලීන් කරලා අන්තිමට පිහ දැම්මට පස්සේ තමයි මගේ හිතට නිදහසක් හම්බ වෙන්නේ. කුස්සිය හස් කරලා ඉවර වෙනවත් එක්කම වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙනම් හැමෝම ආදරෙන් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.